ආයිබෝවන් ඔය දැක්කොත් බාන්න නාලිකාවෙන් බාහ එක්වන්නේ කෙටි මතක් කිරීම සඳහා අපේ නාලිකාව සම්බන්ධව සමහර කමෙන්ට් දාන උදවිය කියනවා මේ නාලිකාව ඉතාම දුප්පත් නාලිකාවක්ද කොයිද කියලා. ඔව් ඇත්තෙම අපි දුප්පත් නාලිකාවක්. මොකද සමහරක් අය කියනවා කතා කරන කෙනා දාඩිය දාගෙන කොණ්ඩේ අවුල් කරගෙනලු කතා කරන්නේ. ඇත්තටම අපි දාඩිය දාගෙන කතා කරොත් ඒක අමුතු දෙයක්ද? මොකද අපි එදිනෙදා ජීවිතේදී මොනම කෙනෙකුට දාඩිය දානවනේ නේද? මොකද අයිත් එක අපේ නාලිකාවේ දාඩිය දැම්මට ඒවා වහන්න පවුඩර් මේකප් උලන්නේ නැහැ. ස්වභාවික විදිහටම තමයි අපි කතා කරන්නේ. කොච්චර දාඩිය දැම්මත් අපි ඒවා කට් කරලා ආයි දාඩිය පිය දාලා පවුඩර් උලලා ඒවා වහන්නේ නැහැ. ඔබට පේනවා ඇති මේ දැනුත් දාඩිය දාලා තියෙන්නේ. අපි ස්වභාවික විදිහට තමයි අපි ජනතාවට බලන්න සලස්වන්නේ. ඒකයි අපේ වෙනස. මොකද අපි පොළවේ පය ගහලා ජීවත් වෙන මිනිස්සුනේ. ඒකින්ද කොණ්ඩේ අවුල් කරගෙන දාඩිය දාගෙන තමයි අපි කතා කරන්නේ. ඒක ස්වභාවික විදියයි. ඒකයි ස්වභාවික දේ කියන්නේ. මොකද අපි AC කාමරවල නෙමෙයි ඉන්නේ දාඩිය දාන්න නැති වෙන්න. ඉතින් අපිට දාඩිය දානවා. එදින්දා වැඩ කරන මිනිස්සුන්ට දාඩිය දානවා කොහේ හිටියා. ඒක අසාමාන්‍ය දෙයක් නෙමෙයිනේ. ඒකින්ද දාඩිය නෙමෙයි මෙතන ගැටලුව. ඒගොල්ලන් මේක ගැන මේ දේ බලන කෙනා හිතන විදියයි වැරදි. එයා මේක මේ බලන දේ ගැන ධනාත්මක බැලුවා නම් ඒකේ බලන කෙනාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කොණ්ඩේ අවුල් වෙලාද දාඩිය දාලාද අහන දේ කියන දේ ආගෙන හිටියානම් ගැටලුවක් නැහැ කියලා මම හිතන්නේ. මොකද අපි ස්වභාවික මිනිස්සුනේ පොළවේ පය ගහලා ජීවත් වෙන්න ඕනේ. ඕන කෙනෙකුට දාඩිය දානවා. මොකද දාඩිය දැම්ම කියලා ඒක අසාමාන්‍ය දෙයක් නෙමෙයිනේ. වැඩ කරන මිනිස්සුන්ට දාඩිය දානවා. මොකද අපි AC කාර්යාලවල නෙමෙයි ඉන්නේත්. ඒකෙන්ද ඒක ගැන එච්චර හිතේ යුතු නැහැ කියලා මම හිතන්නේ. මොකද අපි කොච්චර අපිට පාසුකම් තිබ්බත් අපි මේකප් දාන්නෙත් නැහැ, පවුඩර් උරන්නෙත් නැහැ. කෙනෙක්ගේ මූණවල වල ලස්සන කරන්නේ නැහැ අපි. සාමාන්‍ය මිනිස්සු අතර සාමාන්‍ය විදිහට තමයි අපි ඉන්නේ විදිහට තමයි අපි කතා කරන්නේ. ඒකෙන් බලන කෙනා ඒක බලලා තේරුම් ගන්න. මෙයාගේ දේ බලනවද නැත්නම් මෙයා දාඩිය දාගෙන ඉන්නේ, මෙයා කොණ්ඩේ අවුල් කරගෙන ඉන්නේ. ඒකින්ද අපි මෙයාගේ දේවල් බලන්නේ නැහැ කියලා Tamanට තීරණය කරන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. මම නම් පොළේ පාය ගහලා ඉන්න පුද්ගලයෙක් විදියට මේ විදිහට තමයි අපි කතා කරන්නේ. දැනුත් දාඩිය දානවා. ඒක සාමාන්‍ය දෙයක් මිනිස්සයන්ට. ඒක ගැටලුවක් කරගන්න එපා. මොකද මේක දැන් දාඩිය දාන මේ රෙකෝඩින් එක කට් කරලා පවුඩර් උලන්නද? මේකප් කරන්නද? එහෙම කරන්න බෑනේ. ඒතර මේක දවස්ම කරන්න වෙනවා. හරි ඒ දේ කියන්නේ මම මතක් කරේ කතා කරේ. එහෙනම් දැක්කොත් බාන්න නාලිකාව අහන්නට නොවේ හිතන්නට දෙයක්. සියලුම දෙනාට ජය වේවා.